හිටිහැටියේ පොළොව ගිලා බැසීම පසුගිය සමයේ ලංකාවේ අපිත් අත්විඳා. ස්වභාවික හේතු නිසා මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසාද මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මිනිසා මහ පොළොව මත නොයෙක් ආවාට තැනීම සිදු කරන්නේ පොළොවේ ඇති රන් රිදී, මැණික්, දියමන්ති, මිනිරන් වැනි ඛනිජ සම්පත් ගැනීම සඳහා. මෙන්න මේ වගේ මිනිසා විසින් තනන ලද ආවාට සහ ගිලා බැසීමෙන් තැනුණු ආවාට අතරින් ලෝකයේ ඇති භයානකම ආවාට කිහිපයක් ගැන මේ වීඩියෝවෙන් කියන්න අපි අදහස් කරා. පළමු එක තමයි ඕට් චයිනා පයිප්. එහෙම නැත්නම් ලකී පයිප්. මේක තියෙන්නේ රුසියාවේ. දියමන්ති පතලක් උණුමය මීටර් 600ක් ගැඹුරුයි. 1955 ජූනි මාසයේ 15 වෙනිදා ආරම්භ කරන ලද මේ පතලෙන් මේ වන විට කැරට් මිලියන 225.8ක් බරක දියමන්ති ගොඩගෙන තිබෙනවා. වාර්ෂිකව මේන් ගොඩ ගන්නා දියමන්ති ප්‍රමාණය කැරට් මිලියන 10.4ක්. දෙවැනි එක තමයි ගෝතමාලාවේ ඇති වුණ කිඳා බැසීම. ගෝතමාලා සිංක්හෝල් කියන නමින් හැඳින්වෙන මේ අතිවිශාල ආවාටය නිසා ගොඩනැගිලි හා මිනිස් ජීවිත රාශියක් විනාශ වී ගියා. 2010 ඇති වුණ මේ ආවාටය අඩි 65ක වට ප්‍රමාණයෙන් යුක්ත වන අතර අඩි 300ක් පමණ ගැඹුරු වෙනවා. ගෝතමාලා නගරයේ සෝන් 2 හිමේ ගිලා බැසීම සිදු වුණා. මොන්ටිසෙලෝ ජලාශයේ ඇති ආවාටය මොන්ටිසෙලෝ ඩෑම් තමයි තුන්වෙනි එක විදිහට අපි කියන්නේ. මේ ආවාටය අඩි 700ක් පමණ ගැඹුරු වන අතර අඩි 70ක විස්කම්භයෙන් යුක්තයි. උතුරු කැලිෆෝනියාවේ තමයි මේ මොන්ටිසෙලෝ ජලාශය තියෙන්නේ. මේ ජලාශයේ පිටවාන ලෙස ක්‍රියාත්මක වන්නේ මෙයයි. මේ ආවාටයෙන් තප්පරයකට ජලය කියුබික් අඩි 48400ක් ඉවත් කළ හැකියි. හතරවෙනි එක තමයි සෝමිල් සිංක් කියලා කියන ගිලා බැස්ම. මේ ගිලා බැස්ම වසර 1000ක් පමණ පැරණි එකක්. මුහුද හා සම්බන්ධ සිදුවී ඇති මේ ගිලා බැසීම බ්ලූ හෝල් ලෙසද හඳුන්වනවා. ලොව ඇති ගැඹුරුතම බ්ලූ හෝල් එක මීටර් 300.89ක් ගැඹුරුයි. දකුණු චීන මුහුදේ තියෙන ඩ්‍රැගන් හෝල් එක තමයි ඒක. පස්වෙනි එකක් තියෙන්නේ චීනයේ. ඒක තමයි හෙවන්ලි පිට් කියන්නේ. චීනයේ ශවෝෂායි වල තමයි මේක තියෙන්නේ. ලොව ගැඹුරුම ආවාටය කියලා හඳුන්වන මෙය හැදිලා තියෙන්නේ මීට වසර 1,26,000කට පමණ පෙර කියලා තමයි විශ්වාස කරන්නේ. මීටර් 626ක් දිග, මීටර් 537ක් පළල මෙහි ගැඹුර මීටර් 662ක් වෙනවා. ඉතින් ලෝකයේ ඇති අරුමුතුදුම ආවාට අතරින් ප්‍රධානම තැනක් ගන්නා ආවාට පහක් තමයි අපි ඔයාලට ඉදිරිපත් කළේ. තවත් වීඩියෝවකින් නැවත හමු වෙමු. වැදගත් දේ දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා.